හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද වීඩියෝ එකකින් මම ඔයාලට අරන් ආවේ වෙසක් එකට ගෙදර පත්තු කරන්න පුළුවන් ලස්සන පහනක් හදන හැටි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ පහන හදන්න අපිට වීදුරුවක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වීදුරුවක් ගන්න පුළුවන් මේකට. වීදුරුවක් ඕනි කියලාත් නැහැ. ඔයාලට මේකට ගෙදර තියෙන ජෑම් බෝතලයක් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට හාල් ටිකක් ඕන වෙනවා. මේ හාල් ඕන වෙන්නේ අපි මේ පහනට දාන තිරේ මල් ටිකයි රඳව ගන්න. හාල් ගන්න අකමැති අයට පුළුවන් මේකට මුහුදු වැලි උනත් පාවිච්චි කරන්න. හාල් ගන්නකොට හොඳට හොදලා ගන්න. තව අපිට මේක ලස්සන කරගන්න පුංචි මල් ටිකක් ඕන වෙනවා. මේක ඔයාලට තියෙන දේවල් වලින් ලස්සන කරගන්න පුළුවන්. මගේ ගාව මල් ටිකක් තිබුණ නිසා මම ඒ ටික ගත්තා. මුලින්ම අපි මේ ගන්න වීදුරුවට අපේ හාල් ටික දාලා ගානට හදා ගන්න ඕනේ. ඉතින් ටිකක් සෝදලා ගත්තු හාල් ටික ඔයාලා ගන්න ඒ වීදුරුවට හරි ජෑම් බෝතලෙට හරි මේ විදිහට දාගන්න. ඔයාලට මේකට මේ හාල් වෙනුවට මුහුදු වැලි විතරක්ම නෙමෙයි මාළු ටැංකි වලට දාන පොඩි ගල් වර්ගයක් තියෙන ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම හාල් පාවිච්චි කරන්නේ අපි මේකට ගන්න තිරේ වගේම අපි මේ ලස්සන කරන්න ගන්න මල් ටික මේකට ලස්සනට රඳවලා තියාගන්න ඕන හින්දා. දැන් අපි සරසන්න ගන්න මල් වගේ දේවල් මේ හාල් අතර රඳව ගන්න ඕනේ. මම ගත්ත මල් ටිකත් මම මේ විදිහට ලස්සනට රඳව ගන්නවා. දැන් අපිට තියෙන්නේ මේ වීදුරුවට වතුර ටිකක් දාලා මේක පුරව ගන්න. වතුර දාද්දී වීදුරුව පිරෙන්නම දාන්න එපා. ටිකක් ඉඩ තියලා පුරවන්න. මෙහෙම වතුර ටික පුරව ගත්තට පස්සේ අපි මේකට දාගත්තු මල් ටික එහෙම හරි ලස්සනට පේනවා. ඊළඟට අපි මේකට පොල් තෙල් දාගන්න ඕනේ. ඔයාලට මේ පොල් තෙල් වලට සුවඳ තෙල් ටිකක් කලවම් කරගන්න පුළුවන් නම් මේක ගොඩක් සුවඳට හදාගන්න පුළුවන්. මේ පහනේ තිරේ විදිහට මම ගත්තේ කොටන් බඩ් එකක්. ඔයාලා මේක හදද්දි කොටන් බඩ් එකක් හොයාගන්න නැත්නම් රඳවන්න පුළුවන් වෙන තිරයක් පාවිච්චි කරන්න. ඔන්න දැන් අපි අපේ වෙසක් පහන හදලා ඉවරයි. බලන්නකෝ ඒකේ ලස්සන. මේ පහන පැය ගාණක් පත්තු කරන්න පුළුවන් පහනක්. මේකේ තෙල් අඩු වුණාම තෙල් ටිකක් දාගන්න විතරයි තියෙන්නේ ඔයාලට. ඒ වගේම මේක ගිනි ගන්න නෑ. මොකද යටින් වතුර දාලානේ තියෙන්නේ. ඒ හින්දා තෙල් ඉවර වුණාම නිකම්ම නිමිලා යනවා. ඒ හින්දා ඔයාලට බයක් වෙන්න ඕනේ මේක ගිනි ගනීද කියලා. සුවඳට කැමති අයට පුළුවන් මම අර කලින් කිව්ව විදිහට සුවඳ තෙල් ටිකක් මේකට දාගන්න. එතකොට මේ පහනේ ලස්සන විතරක් නෙමෙයි සුවඳක් තියෙනවා.
ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ගෙදර තියෙන දේවල් වලින් ලස්සනම ලස්සන වෙසක් පහනක් හදාගන්න. ඉතින් එහෙනම් මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්නම්. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම notification bell එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.